දසුපිටයි ආදර සහෝදර සහෝදරියන් ආදර දුවේ පුතේ. අද චතාරික මෙනෙහි කිරීම හැටියට අදට නියමිත සුභාරංචිය පාදක කරගන්නට මම අදහස් කළා. ධනවතා සහ ලාසරස් ගැන තමයි අද පුවත දිගහැරෙන්නේ. ඉතින් අපි දන්නවා ධනවතා සහ ලාසරස් අතර සම්බන්ධතාවය. ලාසරස්ට මේ ලෝකයේ කිසිම දෙයක් තිබුණේ නැහැ. හැබැයි ආබ්‍රහම්ගේ තුරුලට දෙවියන් වහන්සේ අරගෙන යන්නේ ලාසරස්වයි. ධනවතා මේ හැම දෙයක්ම භුක්ති විඳට තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්නට කැමති වුණේ නැහැ. හැමදේම තමුන් සතුව තබා ගන්නට උත්සාහ කළා. ඉතින් මේ චතාරික කාලේ අපිත් අප සතු දේවල් තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්නට යමු වෙනවා නම් දෙවියන්වහන්සේ අභිෂ ප්‍රසන්න වෙනවා. කිසිම සැකයක් නැහැ. අපිට උන්වහන්සේ දායද කරලා තියෙන හැම ටැලන්ටුවක්ම දක්ෂතාවයක්ම සම්පතක්ම උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ අපිට විතරක් නෙමෙයි අනිත් අය සමග බෙදා ගන්නට. ඉතින් අපි යාඥා කරමු මෙම චතාරික කාලය තුල ඒ ආකාරයට අපගේ ජීවිත ගොනු කර ගන්නට. ඔබ සියලු දෙනාටම යේසුස් ප්‍රේමය.